ඔබ ගාව කවුරු හරි මුදල් පසුම්බියක් තියලා ගියොත් පින්දුනේ ආයෙ ඇවිල්ලා බලලා ආයෙ ගණන් කරලා බලන ඔක්කොම ටික තියෙනවද තිබ්බද කියලා. කෝ වැදගත්කම නේනම් ඔබේ. කවුද පිළිගන්නේ ඔය කියන කතාව? මම කියන්නේ ඕකටද බොච්චර කල් මහන්සුනේ. ඔබ කියන්නේ නම් මම තමයි ගමේ ඉස්කෝලේ ප්‍රින්සිපල්. මම ડોක්ටර් කෙනෙක්. මම ආවල් යුනිවර්සිටි එකේ පාස් අවුට් උනේ. මම ෆෝසස් වල වැඩ කරේ. ඔන්න ඔබ කියන කතාව ඔබේ වැදගත්කම සමාජයට විදහා පාන්න. සමාජයක බල්ලෙක්වත් විශ්වාස කරන්නේ නැහැ පිටින් ඔබ. ඔබ හිතන් ඉන්නේ ඔබ වෙන වැදගත් මිනිසයා කියලා. ඕක ඔබ විතරයි විශ්වාස කරන්නේ. ඇයි කවුරුත් ඔය කතාව පිළිගන්නේ නැත්තේ? ඔබ ගාව මොනවා තියෙන නිසාද? රාගයි, ද්වේෂයි, මෝහයි තියෙන නිසා. එහෙනම් පින්දුනේ ඔන්න ඔය තුන තියාගෙන ඔබ වටිනකම් හදාගන්න හදන නම් ඔබ තුල ඔබට වැරදිලා. ගෙදර බල්ලා විශ්වාසයිට වඩා. එකඟයිද නැත්නම් මම මේ කියන කතාවත් එක්ක? මම මේ ඔබට පින්දුනේ ඔබට මම උත්සාහ කරන නැත්නම් ඔබට තැනක් හදලා දෙන්න. ඔබ ඔබේ තැන බාල්දු කරගෙන හිටියට මම මේ උත්සාහ කරන ඔබට තැනක් හදලා දෙන්න මේ සමාජයේ.